Good morning. Today පාන්දර අදාවා කුරුවිටට පාන්දර 4:40 වෙනකොට වගේ තුනා මාට්ටනක්ගේ කඩුවේදී අපි ආවර්ලා දින කඩේකට ඇද්දී එකක් බොන්න ලෙවරි එකක් කනවා Lagi. Morning Aki. Morning Mali. මේ උදේ ටික ලියලා ඇති. මේ ටික නෑ. හරි. ඔය ටික උදේ ටික සන සමදේ හොඳට. අපි දැන් අඩවි කන්දට ආවා. දැන් අවාරේ අවසරය ගන්න ඕනේ. යන කට්ටිය ඔක්කොම දැන් ඒක පදටම බලපාන නීතියක්. ඉතින් මේ අවසරයක් ගත්තා. ඒ කියන්නේ කට්ටියගේ යන කට්ටියගේ ID numbers දාලා ඔක්කොම දාලා මේක නම් අපි ගත්තේ ඒ කියන්නේ රත්නෙන් නම් ප්‍රාදේශීය මාලේකම් කාර්යාලයේ කුරුවිටින් අවසරය ගන්න ඕනේ. ඒ අවසරය මත තමයි අපි අද රත්නෙන් නැගලා අතට බලන්න අපේ කිකි ටික එනවා. හරි. හරි එහෙනම් කිකි ටික ලෑස්ති. වැස්සත් ලෑස්ති ඇත්තටම කිව්වනම් අපි මේ හරිය කොඩි ටික කපන්නේ නැහැ. මේ හරිය ඉතින් ගමේ තියෙන හින්දා ඒගොල්ලන්ට මේවා ප්‍රොජෙක්ට් එකක් ගන්න පුළුවන්. අපි කොඩි ටික කපන්න ඉන්නේ වර්ණ වලින් උඩ. වර්ණ වලින් පල්ලෙහා ටික පුළුවන් අකුල් වල වැටිලා තියෙනවා නම් හරි මොනවා හරි එහෙම ටික අයින් කරනවා. හොඳ කොඩි ටික තියෙනවා. ඒතර ගමේ අය මොකකට හරි පාවිච්චි කරන්නේ වැඩකදී. එහෙනම් තුෂාන් මල්ලිටත් ආයිබෝවන් කියලා අපි පටන් ගත්තා. අද වැස්සේ මේකෙන් දැන් පොඩ්ඩක් කලින් වැස්සා. මේ පාරවල් ටික නම් හොඳට තියෙන බව පේනවා. අර ඈත පේන්නේ මීදුම මේ කැමරාවට පේනවද දන්නේ නැහැ. අපේ මාර්ගයේ මීදුමින් වැහිලා තියෙන්නේ. හරියන ඔක්කොම රේන් කෝට් උඩ දාගත්තා. හේතුව ඉතින් පේනවනේ දකින්නකොට. සරුවට වතුර
හොඳට වැහැලා. වාරේ පටන් ගන්න තාම සති දෙකයි. දැන් තමයි කෙලවිති. මහවැස්සේ රත්න පාරේ යනවා කියන එක සමහරුන්ට හීනයක්. දැන් ඉතින් ඊසිය හිතේ මේ ටික දැක්කම ඒ වගේම තමයි කූඩැල්ලෝ. අපි වනවා ජම්බුවල ගහන්නේ. අපි උදේ කෑම කියලා ගහලම තියනවා කිව්වා නිශාන්තිනි අක්කා. අපි රත්නෙන් ගත්තේ මෙන්න මේ තියෙන්නේ අක්කගේ නම්බරේ. රත්නෙන් එනවා නම් අපි හැම අවුරුද්දෙම ගන්නේ අක්කගෙන්. ඒක කෑම එක බලමු මොනවද තියෙන්නේ කියලා. මොනවද සම්බෝලයක් තියෙනවා 아무තු. ඒක විතරකින් කාලා නේ. මොකක් හරි කොළ සම්බෝලයක්. කොළ සම්බෝල මේ පරිප්පු. හරි එහෙනම් කම්. තේරෙනකොටත් වාරේ ගස්වතු කඩා වැටිලා ස්ප්‍රින්ගල යන්න තියෙන්නේ. අපි 30ක් ගෙනාවේ නෑ ඇත්තටම හිතුවේ නෑ මෙච්චර. මොකද තව අතු මග මොනා කඩා වැටිලාද කියලා දන්නේ නෑ. වයර් ලයින් එක උඩට වැටිලා තියෙනවා. අම්මා මේක ලස්සන. රේන්කෝට් එකක් නැතුව යන්නේ
ඒක සෑහෙන ලේසි පහසුයි හේතුව රේන් කෝට් එක ඇතුලේ මේ වැක්කින්දා බොඩි ටෙම්පරේචර් එක වෙනස් වෙනවා. එතකොට මේ හරියටම මහන්සිය දැනෙනවා. මොකද රේන් කෝට් එක ඇතුලේ සෑහෙන රස්නයක් තියෙන හින්දා. ඊළඟට ගොඩක් දාඩිය දාන්න ගන්නවා ඒ හින්දාම. එතකොට දාඩිය එක්කලා ඇඟ ලුණු පිට වෙනවා. එතකොට ගොඩක් ටයර්ඩ්. ඉතින් ඊට වැඩිය හරි පහසුයි. ඇත්තටම මේ පිළිපින් යන එක දාඩිය අඩුයි මහන්සිය අඩුයි. මේ ඔන්නෝකයි රේන් කෝට් එක. අමාරුමයි ඉතින් රේන් කෝට් එක දාන්න යනවා. හැබැයි සිරිපාදේ අවාරයක වැස්සට තෙමෙන එක අපි යන්නේ නම් අවාරේ කරුණා කිරීමක් නෙමෙයි. සස්සල දින සැරසිලි ගණුකට ගහපුවා සැරසිලි වලට පාවිච්චි කරපු හැම දෙයක්ම අවාරේ නිදහස් කරන්න ඕනේ. මේ පරිසරය අපි මාස 6කට ණයට ඉල්ලගන්න එකක් සැරසිලි වලට. ඉතින් ඉතුරු මාස 6වත් ඒගොල්ලන්ට නිදහස දෙන්න එපා. දස්තික අනිත් එක තමයි ඔය පරණ කැඩිලා ළඟට ගිය කොඩි අරව මේක දස්පුල් වල අර එහෙම තියෙනවා. ඉතින් අපි ඒවත් එකව කරන එකයි මේ දිග කෙකි ගෙනියන්නේ. මේකට වැටරේ ඔයගලන්ට ආයි කියනවා මේක අවාරේ සුන්දරත්වයේ විඳින්න යන ගමනක් නෙමෙයි. මේක නිශ්චිත ක්‍රියාපාටි අනුගමනය කරලා අවසර අරගෙන ඒ කියන්නේ කුරුවිට පාදේ ස්වභාවයෙන් වස්තපුරෙන් නගින කට්ටිය අවසර අරගෙන එරත්නේ නෝවුඩ් වලින් නල්ල තනියෙන් හෙට නගින කට්ටිය අවසර අරගෙන සමාදානයේ සඳහා යන ගමනක්. දැන් අවුරුදු අපි 2015 ඉඳලා වෙසක් පොයට පස්සේ ආසන්නම වීකෙන්ඩ් එකේ මේ සමාදානය සිද්ධ කරන්නේ. ඉතින් මේ දවසේ පොඩ්ඩක් තව සතියක් පරක් වුණා. ඒකයි මේ නිරිත දිග මෝසම මැද්දෙම මේ ගමන යන්නේ. ඉතින් වැහැලා මේ ගමන ලස්සන මෙන්න මෙහෙම. අපි දැන් ඉන්නේ ඩයමන්ඩ් ගල අම්බලමේ ඊළඟට වර්ණගල. මේ තියෙන්නේ වැස්සේ ආරම. මෙතනින් පිටත් යමු ඊළඟට වර්ණගල.
වර්ණගල දියැලත් හොඳටම ඇති. හැබැයි ඉතින් අපි දියැල බලන්න යන්නේ. අපි ටාගට් එක දවල් 12ටත් කලින් සීත කමුල පාස් කරන්න. මොකද අද අපි රෑ නවතින්න හිතන් ඉන්නේ දිකට පහන අම්බලෙම නෙමෙයි. ඊටත් එහා ගිහිල්ලා ගල්වන් ගෙඩිය සමුපකාර අම්බලෙටම යන්න හිතන් ඉන්නවා. මොකද හෙට දවස් අපිට වැදගත්. මොකද ආයි හවස් වෙනකොට 60න් බහින්නත් ඕනේ. හරි ඊටත් Tadi kaput tuh ini loh, ini cara Allah tetap di lupa. Ini betul. Allah tuh dia, mudah. Lupa ini. Tapi apa warna kelam boleh malang ada? Ini kuning apa? Biasa ini. Yang dua tadi, tahan. Yang muda. Ini nak, tapi ya aja kali ini terim potong gata kodial ni dia ni, kedilah, kedilah. Maliar gahe, usah boleh malas. Hah? Gahe. Dasar anda lagi nailon, kata kata dia no, ini kah tight no itu ni, aku tiba-tiba, ini dah biar tu kau, dah lah. Dah daskan. Jadi kalau reality ke, kalau kau ikat nampak inat dan le, mewa vehiali, tapi kamai maskan tu meiti ke dekki. Ini තමයි පොලිස් පොයින්ට් එක තියෙන්නේ. මම හිතන්නේ මේ පාදිසි මාලිකම් කාර්යාලයේ කුරියට ඒගොල්ලන්ගේ ඔෆිස් එකක් සීසන් එකේදී මෙතන ෆන්ක්ෂන් එක ඇති. සහ මම හිතන්නේ ෆස්ට් ඒඩ් බොක්ස් අරගෙනක් තියෙනවා. ඒ කියන්නේ සේවා කඳවුරක් ඇති. මෙන්න මේ වගේ නූලක් දාන ඉතුරු වෙච්ච පටි තියෙනවා පොලිතින් පටි නයිලෝන් පටි. ඉතින් අපි ඒවත් ගලවනවා. ඉතින් ඒවත් අහුමුළු වල ඒ කියන්නේ කොඩි වල ගැට ගන්නකොට ඔය ගස් වල ගැට ගන්නවා කට්ටිය. ඉතින් අපි අහුමුළු හැම එකම බල බල යන්නේ ඒ වගේ දේවල් තියනවාද කියලා. මොකද අපිට සහසුද්දෙන් ප්‍රත්‍යක්ෂ විය යුතුයි වැඩේ හරියටම වුණා කියලා. ඉතින් සතුටුයි කවුරු වුණත් සුද්ධ කරනවා නම් අපි ටිකක් අන්තිමටම එන්නේ නිකන් හරි කොහේ හරි අකුලක කෑල්ලක් ඉතුරුලා තියෙනවා නම් ඒකත් තරන් දාන්න. මොකද අපිට කොඩි දැම්ම වගේම වගකීමක් තියෙනවා මේ ටික නිදහස් කරන්නත්. ඉතින් ඒ වගකීමෙන් ගැලවෙන්න බෑ. ඉතින් ඒකින්ද මේ පාර අවසර ගන්න සෑහෙන මහන්සියක් වෙන්නත් උනා. ඉතින් මේ මහන්සියත් අරගෙන කොහොම හරි ආවේ මේ වැඩේ හොඳටම වෙන්න ඕන හින්දා. දියේල් නම් තියෙනවා ඈත වැස්සට පටන් ගත්ත ඒවා දල්තලා වලින් කඩා හැදෙන. S2කට නම් පේනවා. කැමරාවට පේන්නේ නැහැ. ලස්සනට මීදුම් බාලා ඊළඟට මේ අවාරේ වර්ණනා කිරීමෙන් පොඩ්ඩක් වැලිකී සිටිනවා. හේතුව මේ
ප්‍රතිපත්තියක් විදිහට අවාරේ ප්‍රොමෝට් කරන්නේ නැහැ. සමහර විට තවත් කවුරු හරි ළඟ වතාවේ උනන්දු වෙන්නේ. ඒ කියන්නේ කොඩි දාන කවුරු හරි උනන්දු වෙන්නේ මේකත් කරන්න ඕනේ සහ ඒගොල්ලන්ටත් ඒ වගකීම හිතට දැනෙන්නේ මේක දැක්කොත්. ඒ නිසයි මේ වීඩියෝ කරන්නේ. එහෙම නැතුව අවාරය ප්‍රොමෝට් කරන්නේ නැත. අවාරය දෙවියන්ට. පරිසරය හැමදාටම තියෙන්න ඕනේ. දෙවියන්ට අවාරේ වඳින්න පරිසරයේ නිදහස තියෙන්න ඕනේ. පරිසරයත් මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් වලින් සිද්ධ වෙන බැඳීම් වලින් නිදහස් කරන්න ඒවා කලා වගේම නිදහස් කරන එක යුතුයකමක්. යම් ඉස්සරහට කොඩි දාපු දැනනේ අමාරුයි. මදුව අයියා මතක් කරනවා මෙතන. ඔයා තමයි මෙතන පාලම් කුටිය දැම්මේ. මේකෙන් දාන්නේ අර කරුවෙන්. ඒ කරුවෙන් පාලම් කුටිය දැම්මේ මෙන්න මෙහෙම. අවුයි. දියලි ටික. අර ටිකක් සෑහෙන ක්ලියර්ට හරි මල්ලි. මං හිතන්නේ ඔතන දියැලක් තියෙනවා. මම පෝස්ට් එක දැක්කා මේ බඹර කන්දරත් වැඩි උසයි කියලා වෙහි දියැල්ල. ඊළඟට හම්බ වෙනවා ලස්සන දියැලක්. මම මෙතන වතුර පාර එකම එක පාරයි දැකලා තියෙන්නේ 96 රත්ෙන් බහිනකොට තමයි මේ වතුර පාර ලස්සනටම තිබුණේ. එදායින් පස්සේ ආපු හැම වතාවකම මම හිතන්නේ රත්න පාරෙන් මම ඇවිල්ලා තියෙනවා දැන් 18ක් නැත්නම් 19 වතාවක්. ඒ කවදාවත් මේ වතුර පාර අහුවුන්නේ නැහැ. අද තමයි මේ ලස්සන වතුර පාර සෙට් වෙන්නේ. මේක මාරම වතුර පාර. ඒ පැත්තේ ගලක් තියෙන්නේ නේ. ගල් මාත් වල හොඳේ දින නේද මේ. ටක්කල කපලා හක් කරන්න ඕනේ. අද මෙතන හොඳටම වතුර. එන්න අපි මේ ටිකේ නිකන් ගල් වලින් එක දෙවි යන ටිකම අද අඩිය තියෙන තැන පේන්නේ නැති ගානට. නිරිත දිග කුල් නිරිත දිගනේ. නිරිත දිග මොසම වැටෙන්නේ බටහිර බෑවුමට. බටහිර බෑවුම කියන්නේ ඕගොල්ලෝ දැකලා ඇති සිරිපාදේ කොළඹ පැත්තේ නම් ෆොටෝ ගන්නකොට රත්න පාරේ ලයිට් ටික තමයි තියෙන්නේ. ඒ කියන්නේ බටහිර බෑවුමෙන් එන වලාකුළු බටහිරින් එන වලාකුළු ටික වදින්න ඉස්සෙල්ලාම ගිහිල්ලා මේ රත්න පාරේ තියෙන බෑවුම. ඒක තමයි බටහිර බෑවුම. එතකොට නිරිත දිග මොසම වැඩිපුරම වතුර ටික වැටෙන්නේ අර පැත්තෙන් එනවා ඔය ඉංගිරිය පාදුක් කරවා මේ වටි ඔක්කොම පව් කරගෙන ඇවිල්ලා වැහැගෙන ගිහිල්ලා අන්තිමට වතුර ටික වස්සෝල ඉවර කරන්නේ බටහිර බෑවුමේ කඳු යායේ වද්දලා. ඒ කියන්නේ අපි දැන් මේ නගින ඒ රත්න පාරේ. ඒ හින්දා අපි දැන් යන්නේ නිරිත දිග මොසමේ හොඳම දවස් ටිකේ. පහළ සීත කඟුල ගලන එක හරි සද්දෙට ඇහෙනවා. මේ වෙනකොට අපිට අලුත් අත්දැකීමක් තියෙනවා. ඒක එතනට ගිහිල්ලාම කියන්න.
මේක නිකන් මේ ඇල පාරේ කොඩි දාලා වගේ ඇත්තටම. මේක තමයි පාර. හොඳයි. දැන් වැස්සෙන් ඉඳි වතුර පාරේ වෙලා. ඉස්සම වැඩි දියන්නේ නැතුව. ඒක ගල් මාට්ටුවක් තියෙනවා. Betul, kita kan ada. Aku udah sih kalau betul bangunan malah. Lagi merang itu ah. Nah, aku le, nah ini kan nih teman. ඔන්න එහෙනම් වැදගත්ම තැනකට ආවා. මේ වාරේ පළවෙනි වතාවට සිරිපාගම එක ගත් ඉඳින. ඒ තමයි සීතකම උඩින් තියෙන පාලම. ඇත්තටම මේ පාලම අද තිබුණ නැත්තම් අපිට මේ ගඟ තරණය කරන්න වෙන්නේ නැහැ. මොකද අර ලොකු ගලට උඩින් වතුර පාර යනවා මේ වෙලාවේ. ඉතින් ගොඩක් අය අකමැති වෙලා කමෙන්ට්ස් තිබුණා මේ පාලමක් හදන එක නිකන් කොන්ක්‍රීට් වෙනවා. මේක තිබ්බ ස්වභාවිකත්වේ නැති වෙනවා කියලා. නමුත් මේ වගේ අවස්ථාවකදී සහ මේක වැදගත්කම කියා නිම කළ නොහැකි. මේ තින්නේ වර්ණමාලාවෙන් දැන් මේක කොහොමත් අද තරණය කරන්න වෙන්නේ නැහැ. දැස්ස පායනකම් දැන් කොහොමද මෝසමේ දැස්ස පායන්නේ නැහැ නේද? ඒ කියන්නේ අද දවසේ මේ අපිට තරණය කරන්න බෑ මේක. ඉතින් පාලම තිබුණායින් අපිට යන්න පුළුවන්. මේ දැන් වට වතුර පාර පේනවා මේ කේබල් එක උඩින් වතුර යනවා. එහෙම යනකොට සෑහෙන සේෆ්. මේක ඉතින් පරිසරයටම කැමෝෆ්ලාජ් වෙයි කවදා හරි. ඒ කියන්නේ දැන් පරණ පාලම් ගොඩක් තියෙනවානේ. රජවරු හදපු රත්න පාරේ, පලාබත්ගල පාරේ. ඉතින් දැන් ඒවා පරිසරයට අනුගතම වෙලා කොළ පාටයි, දියසෙවල හැදිලා, මීවන හැදිලා. නමුත් දැන් එතන පාලමක් කියලා ආටිෆිෂල් දෙයක් කියලා එක පේන්නේ නැහැ. ඒකත් පරිසරයේම කොටසක් වගේ. ඉතින් මේකත් කවදා හරි දියසෙවල වැඳිලා, පාසිය හැදිලා, මීවන හැදිලා ඔක්කොම දේවල් වෙලා පරිසරයටම බද්ධ වේවි. අපි යනවා පොදාල්සේ විවෘත කරපු පාලමේ. ගංගහරා යාමට පෙර ජල මට්ටම ඊළඟ පටිවිදයි විමසිලිමත් වෙන්න. ගංගේ ජල මට්ටම ඊළඟ පටිවිදම ආරක්ෂිත. ඇත්තටම දැන් මේ දෙකේ අවදානමක් නැහැ. දැන් හැමෝටම පාලම තියෙනවා එකඩ වෙන්න පුළුවන්. මොකද වාරෙදිත් මහ වෙහි වහිනවා. ඔය වගේම ෆ්ලෑෂ් ෆ්ලඩ් වෙලා ගහගෙන ගිහිල්ලා නැති වෙච්ච ජීවිතක් මෙතන තියෙනවා. මේ ගඟේම. ඉතින් මේකට මුල පුරු හැමෝටම බොහොම පිං. අපි නම් පාලමෙන් ගොඩ වෙලා ඉතුරු ටික. මෙදාසරේ ඉතින් වැඩියෙන්ම තියෙන පාරවල් තරණය තමයි. කොහොම හරි අපි කාලය පැත්තෙන් පැය 2මාරක් 3ක් විතර ඉදිරියෙන් ඉන්නේ. වෙන්දට සීත ගඟුල ක්‍රොස් කරන්නේ දවල් 12 අතර. දැන් වෙලාව 10යි. මොකද අපි ඉක්මනින් යන්නේ
එකක් ලයිට් නෑ කරුවලයි අනිත් එක දැස්ස දැන් අපිට හෙටන් බහින හින්දා අපිට වෙනදා වගේ කාලය ගන්න බෑ වෙනදා අපි ගොඩක් කාලය ගන්නවා මෙදා පාර ඉක්මනින් බහින්නේ හේතුව මේ උඩලක් හේතුව තමයි හෙට තියෙන දුර ප්‍රමාණය අපි පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ මොකද හෙට අවශ්‍ය වෙනකොට අපි හෙටන් බහින්න ඕනේ හින්දා ඒකින්ද වෙනදාට අපේ ටයිමින් අනුව අපි හවස 5-6 වෙනවා ඉදිකටු පහන අම්බලමට යනකොට නමුත් අද එතන ඉන්න බෑ අපි අඩුම තරමේ ගල්වන් ගෙඩියටවත් යන්න ඕනේ සුමුපකාර අම්බලෙම ඉන්න ඒ මොහොත තමයි හෙට දවසේ දුර ප්‍රමාණය අඩු වෙන්නේ ඉතින් මොකද හෙට හැටන් වලින් නගින සුද්ධ කරලා නගින කට්ටියත් එක්කලා අපි එකතු වෙන්න ඕනේ. ඒකට ඒගොල්ලොත් එක්කම අපි ගෙදර යන්නේ. ඒගොල්ලෝ වාහනවල අපි මෙහෙන් ගොඩක් පරක් වුණොත් හෙට හැටන් බහින්න පරක්කු වෙනවා. එතකොට ඒක ප්‍රශ්නයක්. මොකද සමහර ගොඩක් අය වැඩට යන්න ඕනේ. ඒ හින්දා පුළුවන් තරම් අද අපේ වැඩ ටික සාර්ථකව කරගෙන පුළුවන් තරම් ඉක්මනින් යන එක තමයි වැදගත්ම. ඒකට හැබැයි මේ නිවිත දිග මෝසම සෑහෙන ලොකු ආශිර්වාදයක් වුණා. මහන්සියක් නෑ, දාඩියක් නෑ, සනීපයි, සිසිලසයි, තෙහෙට්ටුව නෑ. ඒ වගේ ගොඩක් දේවල් නිසා අපේ ගමන පහසු වේවි. ඒකින්ද වෙනදට සාමාන්‍යයෙන් මේ ටික පහු කරනකොට හවස 2ට වගේ දින යවුවේ දාඩිය දාගෙන මහන්සියේ හිමින් යන්නේ. නමුත් දැන් සමනල කන්ද රසිකකම තියෙන ගිමන් හරින්න පුටුවක් තියෙනවා. කුරුවිට වාදිසේ ලේකම් කාර්යාලයේ මෙහි ඉන්නේ හදලා දෙන්නේ. කුණු එක තව කරන් දෙන කට්ටියට පහළ බහින තව බින් තියෙනවා මෙතන. ගොඩක් කුණු හම්බුන්නේ නැහැ. ඒ බින් එක තමයි එකම බින් එක හම්බෙච්ච. හරි. වතුර පාරවල් සද්දේ කන් දෙකට නිමක් නැහැ. වෙනදට රැහැයියන්ගේ සද්දේ අද වතුර පාරවල් සද්දේ. ඒකේ වෙනසක් තියෙනවා. කඳු ඔක්කොම මීදුමින් නැහිලා අන්ධකාරයි. දැන් වෙලාව හවස 4:05 නෙමෙයි උදේ 10:00. අනිත් රිස්ක් එක තමයි ඒක. ඒ කියන්නේ හවස 3 වෙනකොට මම හිතන්නේ අඳුරු වෙයි. ඒක එකක් අවාරේ මේකේ ලයිට් නැති නිසා. අවාරේ සුන්දරත්වයට වැඩිය රිස්ක් එක ගැන කියන්න. ඊළඟට සත්තුන්ගේ මූවමන්ට්ස් වැඩි වෙනවා. ඒ කියන්නේ දැන්ටම සති දෙකයි අවාරේ පටන් ගන්න. හැබැයි දැන්ටම ගොඩක් තැන් වල කැලේ පාරට ඇවිල්ලා. සෙනග යන්නේ නැති හින්දා කවුරුත් ඇඟේ ඒ වදින්න නැති හින්දා ගස් ටික පාරට නැවිලා ගස් අතු කඩා වැටිලා. සත්තුත් ඉතින් ඒකම දැනගන්නවා දැන් සති දෙකක් විතර ගිහිල්ලා හින්දා මිනිස්සු කවුරුත් යන්නේ නැහැ. ඒගොල්ලන්ට ඉදහසේ යන්න පුළුවන් කියලා. ඉතින් ඒගොල්ලන්ගේ මූවමන්ට්ස් වැඩි වෙනවා. අලිත් ඉන්නවා, දිවියොත් ඉන්නවා, වල්ලූරොත් ඉන්නවා, සර්පයොත් ඉන්නවා. ඉතින් ඒ නිසා අවාරෙන් දෙපා. ගොඩක් වෙලාවට ඉරිපා දෙනකොට ඒක තැන්වලදී සිද්ධ වෙච්ච දේවල් මතක් වෙන හැම අවුරුද්දෙම ගිය අවුරුද්දේ මේක මෙතන වුණා. ඊළඟ අවුරුද්දේ මේක මෙතන වුණා. ඒ වගේ වැඩිලක් තියෙනවා. ඉතින් 97 නැත්තම් 98 අපි 60 නරි නැගලා මෙහෙම බහිනකොට වතුර බීගෙන ඉන්නේ මෙතන. ඒක මෙතපාර ලියලා තියෙනවා. එතනින් වතුර බොනකොට ඉස්සරහින් මොකද්ද එකක් සුදු පාට දිය වේවි.
කවුරු හරි ගෑල්ලමෙක් පෑඩ් එකක් එතන දාලා ගිහිල්ලා ඒක දියවි එනවා සුදු පාටද වතුර බිව්වයි ඉතින් මොනා කරන්නේ බිව්වෙන් පස්සේනේ දැක්කේ ලස්සන පොඩි වතුර පාරක් ඒක මාර කියුට් පොන්සටන් පවණක් තමයි යන කාර්මික වන්නේ ඒක හරි හැබැයි ඊට පස්සේ තඩි එන දෙකක් ගහලා දිනවා ගහට ඊයන ගලවන්නත් බෑ අඬුවක් මොකක් හරි ඕනේ මේවත් ලැමිනේට් නේ ඉන්න බලන්න අඬුවක් අරන් ගලු හරි එන ගලෙව්වා දැන් නම් මීදුමකුත් ඇවිල්ලා දැන් නම් 12ට කිට්ටු ඇති 11 පහ වෙලා දැන් ඉන්නේ මැදින් නම්බලමේ 12යි 10යි හාත්පසම මීදුවෙන් වැහිලා ඒකම අලුත් ප්‍රසප් පටන් ගත්තා අපි ආවා ඉන්දිකට පහන අම්බලමට දවල් කෑමට දැන් වෙලාව 2ට කිට්ටුයි මම හිතන්නේ වැස්ස නැති වුණත් පලාතම මීදුමෙන් වැහිලා හරිම නිශ්ශබ්දයි දවල් කෑමට තමයි ලෑස්ති වෙන්නේ කෙහෙල් කොලේ මොනවද දෙන්නේ අඹ තියෙනවා ඔබ මාළුවක් තියෙනවා සම්බෝල පරිප්පු ලීක්ස් තෙල් දාලා සෝයා ඔක්කොම ටික තියෙනවා ලීක්ස් නේද හරි එහෙනම් කවුන් වෙලා කියනවලු 2යි දැන් 2යිට විතර ඇතිනේ දැන් වෙලාව 2යි ඒ රත්න පැත්තේ නම් අවුව පායලා සිරිපාද නම් වැහිලා ඉතින් අපි මෙතනින් කාලේ ඉවර වෙලා ඉන්දිකට පහනෙන් පිටත් වෙන්න ගත්තා ඉන්දිකොන් අත්වස්ස දැන් ඉස්සරහ
ඒක මේ මුල් දවස්වලම එකිලා මං හිතන් ෂුවර් එකට. දැන් ගල්වංගෙඩියට නම් කිට්ටුයි. ඒත් ඊළඟ වැස්ස පටන් ගත්තා. ඔන්න එහෙනම් අපි ආවා ගල්වංගෙඩියට. අපිට කලින් තීරණය කරලා හිටියේ පාරක් වෙනවා නම් මෙතන පළවත්ගල පාරේ තියෙන සමුපකාරම් බලමින් ඉන්න. ඒත් අපිට කාර්යය තියෙනවා අද 60 පැත්තෙන්ම ආඩිය අමල ගන්නට එනකන් යන්න. ඒකින්ද අපි 60 පැත්තෙන් ආඩිය අමල කරන්නට. කොඩියක් තියනවා ගල. මේක අපි දැන් මිනිමගේ තියලානේ කෙකි දී ඇතිනේ අපි. ඔව් දී ඇති. ගල්වංගෙඩි. මේ ඉතින් ගල්වංගෙඩි. ඔතන ලෙස්ලියද කොහෙද නේ ගැට දැම්මේ? වටේ ඔතල ඇත්තේ. ලියන්න පුළුවන් නේද ගැට ගහන්න. උනා ගන්න බෑ තාම හරියට. කොක්ක බෙරේ ගන්නවා ලියෝගෙන. කොක්කම ගන්න. ඉන්නේ ගන්න දෙන්න. අදියල්ලා ගත්තා. අතන තියනනේ. මල්ලි අතන තියනවා අතන කණුවෙත් තියනවා කපන්න පුළුවන්. අර එහා කණුවෙත් තියනවා.
අපි 3 ධ්‍යානයවලට යන්න තාවා. අම්බල මෙතර වතුර එකක්. එතනින් වතුර ගහනවා. සෑහෙන බහුලන්. පැත්තෙන් එන්නේ උලං කපොල්ල. අම්බලන් වල ඇතුලේ වතුර සම්පූර්ණ මේක ඉතින් අපි ඉන්න බෑ. නමුත් අපිට වෙලාව තියෙන හින්දා අපි එහෙමම හැටන් බහින්න තීරණය කළා. දැන් හිත එන කට්ටියට මගේ ඉන්න කියලා අපි හැටන් ටිකක් බලාගෙන එහෙම බයිනෝ. හරියන මෙහෙම වයි දොර වහගෙන ඉන්න. අපි මෙතනින් මළුවට යන්නේ. මොකද ඒ ටික සුද්ධ කරලා තියෙන්නේ. හිඳ අපි මෙතනින් බයිපාස් එකෙන් හැටන් පාරට යනවා. දැන් අපි හැටන් පාරටත් ආවා. හැටන් පාරේ උඩ ඔක්කොම මේ සුද්ධ කරලා තියෙන්නේ කිව්වා. ඉතින් ඒකින් අපි උඩ මළුවට ගිහිල්ලා ඒ පැත්තෙන් බැස්සේ පල්පස්සේ දැන් මෙතනින් තව මොනවා හරි ඉතුරු වෙච්ච යමක් තියෙන ඉතුරු කරගෙන බයිනා සීතගංගල බහුල ආසාම චෛත්‍ය වෙනකම් කරුවලට එන්න කලින් සාමචෛත්‍ය ළඟට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒකට ගත ගහලා මේ කවුරු හරි එතනට ගිහින්
ඔක්කොම නිශ්ශබ්ද වුණා. සියල්ල සුන්සුන්. ඔන්න දැන් ආයි Pwede. Dapat tinggal dulu mga kaik. Gila nih untuk dia. Tu අම්බලම තේනවානිට ආවා. එන්නද ඉතින් වාරේ පටන් ගන්න ඉස්සෙල්ලා කොච්චර ජනා ඊටත් වැඩිය වාරේදී කට කපලා සෙනෙනක වීකෙන්ඩ්ස් තියෙනවා. දැන් අපි විතරයි. මේ පාඩේ විතර අද දවසේ පස්සේ නෑ. කඩවල සද්ද නෑ. සෙනගන් ගියේ හැප්පෙන්නේ නෑ. එක එක විකාර පේන්නේ නෑ. නිදාසේ ඉනිපා කරුණා කරලා පහු පල්ලෙහාට කරුණා කරා. ඉතින් දැන් ටිකක් අඳුර වැටිගෙන ඉන්නේ. අපි මෙතනින් පල්ලෙහාට බහින්නේ. හෙට අපිව ගන්න දෙන කට්ටියට කිව්වා 8ට විතර එන්න. උඩ නගිලා වැඩක් නැහැ. අපි ඔක්කොම සුද්ධ කරගෙන තියෙන්නේ. ඒකින්ද අපි අද රතු අම්බලමේ නවතිනවා රෑ. මේක තමයි පළවෙනි රතු අම්බලමේ රෑ අත්දැකීම. අපි දැන් තමයි කැමරට ලෑස්ති වෙන්නේ. ඒක බාග යතුම වෙනස් කමන්නේ නැහැ. ඒ මොනවාද? කමන්නේ. යාවා පරාට මේ වෙලාවේ දැන් නූඩල්ස් හදන්න වතුර ගන්න යන්න බෑ. එච්චරට වහිනවා මහා ඇස්ස. ඉතින් මේ පරාට දිහා කනවා හදාගෙන දැන් 8යි ගානක් හරියනම් ඉතින් කාලා නිදාගෙන හෙට උදේ නූඩල්ස් ටික හදමු. රතු අම්බලමේ රැයක්. එකම දේ මේ තහඩුවේ හින්දා මේ අපිට හුලං එන්නේ. ඒකින්ද පොඩ්ඩක් සේෆ් මේක. Buldasak. Ini ratu අම්බලමේ. ඊය මහා වැහි ඇස්ස මෙච්චර වැහි කොහොමද වහින්නේ කියලා හිතන ධර්මයට වැහි. ඒ වුණා වැස්ස තුට්ටක් පායලා නමුත් උගඟ දරුණුවටම ගියනවා. වැටේ. ඒ නල්ල තන්නේ නගින කට්ටිය තමයි ඉන්න නැති වැටි නල්ල තන්නේට.
පාද පේනවා හරි. හැබැයි දැන් නම් මේ දෙවිලා හිටලා. इंडिया परिपोदी की ना को जाने को बोलता है अम्मा अति नहीं सुना ने ओम लगिन कीड़ गावे 11 10 කට ඉන්නවා. රෑ 10ට ඔව්. ඊට පස්සේ 10 මෙහෙට 3:00මාරයි. මේ 3:00මාරට ඇවිල්ලාද මේ දැන් ඔය මෙතෙන්ට ඊට පස්සේ අපි එතන 3:00මාර 4:00මාර එහෙන් එනකොට කීයද 5:00මාරද වොෂ්රූම් එතන ඉඳලා තමයි 5:00මාර හරි 6 හරි නේ වොෂ්රූම් ගිහලා ඉතින් ඔක්කොම කරලා ඔව් 5:00මාරට දැන් ඔව් එළකි මරු අද මාර ගති ඊතල කියන්නේ ඒ හුලඟ එහෙන සංගීත අස්සල් නේද අර අයියා කිව්වා 12 විතර වෙනකල් එක දිගට දුන්නොත් නේ පල්ලෙහාන කොටි ටිකක් තියෙනවා පළේ කොට තියෙනවා පල්ලෙහා ටිකක් තියෙනවා දැන් මෙහි අපි කේක් එක ගෙනාවේ නෑ මේ කෙක්ක තියෙනවා කෙක්ක දෙක තියෙනවා ඔව් එන පොට කතා කරලා යමු උමු කේබල් නෑ ෆෝන් එක නම් දෙන්න ඔව් හදාගන්න ලේසිම කෑම නූඩල්ස් පේලින්න බවුවන්ටත් එක්කලා හැදුවා නූඩල්ස් එතන 3 දෙනෙක් ඉන්නානේ මේ ඇතුලේ කූඩල්ල යනවා මේ මේකේ තියෙනවා නූඩල්ස් ಜಾති දෙක තුනක් ඉතුරු වෙච්ච සීනි සම්බෝල අනියන් පරාටා ඔක්කොම දාලා තමයි ඔන්න නූඩල්ස් හැදුවේ අපි කන්නයි යන්නේ රතු අම්බලමේ පේන දේ ආපු කට්ටිය පල්ලෙහාට කරුණා කෙරුවා ඔක්කොම කට්ටියව අපේ අද 69 කට්ටිය මළුවට ගිය නිසා මම හිටියා ඒගොල්ලන්ට කෑම ටික දෙන්න මොකද අපි කෑම සෑහෙන්න තිබුණා ටිකක් දීලා අම්බලමත් අස් කරා කොහොම ටික අස්පස් කරා අරගොල්ලෝ තාම ඔය ටිකක් කාලා අපි පහලට කරුණා කරමු
හරි අමුතු දෙයක් දැක්කා. ෆොරින කෙනෙක් ආවා. එයා මෙතෙන්ට ඇවිල්ලා අර අතන්ට යන්න හැදුවේ අර ඈත පෙනෙන දියැලි බලන්න. හැබැයි මේ බුදියන් ඉන්න බල්ලෝ ඔක්කොම කලබල වුණා. මේගොල්ලෝ ගොරවගෙන එයාට යන්න දුන්නේ නැහැ මේ එතනින් එහාට. ඔය කානුවෙන් එහාට. එයා ටක් ගාලා බය වෙලා මෙතෙන්ට ආවා. එතනට ආවයින් පස්සේ බල්ලෝ ටික ආපහු බුදිය ගත්තා. අරයා ගියා. මොකක්ද උනේ? මේ බල්ලෝ හැමදාම ෆොරිනර්ස්ලාගේ පස්සෙන් උඩට පල්ලෙහාට යන කට්ටිය මෙයා කිව්වේ අරක නෙමෙයි පාර කියලා. එකක් ඒක වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මේගොල්ලෝ දන්නවා ට්‍රැක් එකෙන් එළියට පයින් එක රිස්ක් එකක් කියලා. මොකද මේකේ ඉන්න දිවියෝ මේගොල්ලන්ට ඇටැක් කරනවා. ඒතකොට මේගොල්ලෝ දන්නවා මේකේ තියෙන රිස්ක් එක දින සෝන් එක මොකක්ද කියලා. ෆොරිනර්හෙට යන්න හදපු නිසා ඒක වැළැක්කුවා වෙන්න පුළුවන්. ඔය දෙකෙන් එකක්. එක්කෝ ඔය පැත්තේ නෙමෙයි පාර. මේකයි හරි පාර කියලා පෙන්වන්න තමයි ගියේ. නැත්තම් බුරාගෙන පයින්න තිබුණා. මෙතනින් ගොඩක් ටූරිස්ලා ගියානේ කාටවත් මුකුත් කරේ නැහැ. ට්‍රැක් එක පැන්න කෙනාට විතරක් මේගොල්ලෝ ගොරවගෙන ගියා අර පැත්තට. එයායි මෙතනට ඇවිල්ලා උඩ නගින ගත්තාම ආයෙ ඔක්කොම නිදි ගත්තා. ඔන්න සිරිපාද ඉන්න සිකියුරිටි ගයිඩ්ලා. ඒ මුනේ යකි. දැන් වෙලාව 1:00ට කිට්ටු ඇති. ඇතන් පාරේ අපි දැන් ඔක්කොම බහින ගමන් ඉන්නේ. අහුමුළු වල කැලෑවට ගිය දේවල් එකව කර කර. ඒ මල්ලි තව කොඩි වැලක් තියෙනවා මෙන්න ASCII. ඒ වැල ගිහිල්ලා තියෙන්නේ මං හිතන්නේ මේ ඔන්න ඔහෙන් හරහාට ගැට ගහපු එකක්. ඈ? කොඩි. සාමිගයිත්. ඒක කොටසක් නල්ල තන්නේ මේනොට බැහැලා ඉවරයි. ඊයේ රත් වෙනකම් කණ්ඩායමේ කොටසක්. දැන් මේ ටික කරමින් යනවා. දැන් ඉතින් මේ එනකොට හිමින් තමයි පඩි වැහෙන්නේ. අයිතින් කොඩි ඉතින් ගන්න ඕනේ වෙලා යනවා. මොකද මේ කටු ගස් වගේ තියෙන්නේ ඔය වැල් ටික. ටොයිලට් එකත් කොඩි දාලා සරසලා කවුරු හරි සරසන එක ආයි දියල්ලේ මුදුන දැක්කේ අද මේ මෙතනට හරි එළි වෙන. ටිකක් සුද්ධ කරා පැටේ තිබ්බ ටික. ඒක ලස්සන view point එකක්. සාමචෛත්‍ය ඈත මස්කෙලිය ටවුන් එක පේනවා.
කොච්චර වැස්සත් අර හිඳිලා තියෙනවා සෑහෙන. ටික සීතල වුණා තියෙන්නේ. මෙතනට කියන්නේ දේව අඩවියේ සීමාව. ගඟුල තැනට ආය කෑඳු ඇල්ල වතුර පිරිලා වැස්සට. ඉතින් අපි ඊළඟට සාම චෛත්‍යයේ ඒ ඇලි කොඩි ටිකක් තියෙනවා. අනිත් මල්ල ගලවලා බෑග් තියලා වගේ තියෙනවා. ඒ ටිකත් එකතු කරගෙන එහෙනම් පල්ලහට යන්න. ආයිබෝන් යන්නයි කියලා වැළුවේ. අපි ආවා සාම චෛත්‍යයට. 2012 සාම චෛත්‍යයේ දවස් 30ක්. මෙතන තියෙන කොට්ටිය මේ ටික ගලු. මතකද ගිය පාර මේ ගහේ පඳුරු ගැට ගහලා පුරෝලා තිබුණා මත්තනම කොඩි වැල් ගැට ගහලා. දැන් ඒක සම්පූර්ණයෙන්ම ගහ නිදාස් කරායින් පස්සේ කවුරුත් ගැට ගහලා නැහැ ඊට පස්සේ. නිකමට එකක් දෙකක් තිබුණා නම් මේ පාරත් පුරෝලා තියෙන්නේ. මේ පාර සම්පූර්ණයෙන් නිදහස් වෙලා ලස්සනට තියෙනවා. පරණ ගැට ගහපු ඒවල මේ පාරවල් විතරයි තියෙන්නේ.
කුණු ප්‍රශ්නේ තාම චෛත්‍ය මෙන්න තියෙනවා බලන්න තව තද කුණු ගොඩක් හරියන සෑහෙන කපල ඉවරයි සාමචෛත්‍යයෙන් පස්සේ මේක මැද පාරේ පල්ලෙහා එක ක්ලීන් කරලා තියෙන්නේ මැද පාරේ ටිකක් තියෙනවා කොඩිවල් ටිකක් ඒ ටික සුද්ධ කරගෙන ඊළඟට රතු පාලම ළඟට ගමු කාරක අනිත් කට්ටිය ටොටි කපාගෙන එවි මේ ටික අරගෙන පල්ලෙහා පාරෙන් බහින එක ලේසියි මොකද මේක කර තියාගෙන අර පඩි වල බහිනවට වැඩිය ලේසි මේකේ ඇවිදන් යන එක අට ඉතුරු වෙලා තියෙන්නේ මේ තව එකෙන් කොටි සුද්ධ කරන්න යන කට්ටිය කොඩි ගලවපු ඒගොල්ලෝ වැල් කපලා විතරයි නමුත් ඉතින් මේ ඉතුරු වෙලා තියෙන පටියත් සුද්ධ කරන්න ඕනේ. අපි ඉතින් මේකත් ගලවගෙන බහිනවා. මේ ඔක්කොම අර පොලිතින් පටි. මල්ලි අර අරගෙත් තියෙනවා. Oh, tahu bang hitan ni kodi. Pahai hai ඇත්තනේ. පහයි හයයි. Oh, data ඉතුරු කරගන්න එක. Data ඉතුරු කරගන්න කිව්ව ඒකට. නැත්තම් ඕකට අප්ලෝඩ් කරගන්න බැරිද? පහයි හයයි. කායිනේ කප්පෝඩි තොනයි. කාගේද? කොඩි ගියත් තිබ්බ පල්ල. නෑ කවිද තව කොඩි තුනයි තියෙන්නේ පල්ලයට. කවිද කිව්වා අතන සාමජෛත්‍ය ළඟින් තව කොඩි තුනයි තියෙන්නේ කියලා. අපි දැන් මේ තුන ගණන් කරගෙන ඉන්නේ. නෑ කොඩි වැල් වෙන්න ඇතිනේ. තුනේව තුනක් කිව්වේ. ආයෙනම් මේක දෙවෙනි එක කියලා ගණන් ගමුකෝ. මේක දෙවෙනි එක කියලා ගණන් ගමුකෝ එන්නේ. ඒකෝර තව එකයි. මල්ලියට පටි ගන්න එක අර ගහට ඇටච් වෙලා තියෙන්නේ. මේ අතු ගැඩේ නෑ බලාගෙන දැන්. අවාරේ ගාවේෂ් තව එකතු කරන ෆොරිනර්ස්ලා ඒගොල්ලොත් දැන් අවාරේ ඇවිල්ලා කුණු එකතු කරනවා. අපි දැන් මකර තොරණටත් ඇවිල්ලා වනජීවික අනිල් අයියා මතක් වෙනවා මේක දකින්න පාරට පරණ හිත මිත්‍රයා
ඉස්සර මෙතෙන් යනකොට බලන්න අනිල් අයියා ඉන්නවද කියලා. දැන් ඉතින් කවුරුත් දන්නේ නැති හින්දා වැඩි බැලෙන්නේ. එහෙනම් අනිල් අයියා අපි ගියා. ඔයා මතක් කරගෙන මේ සිරිපා අවාරෙත් ඊළඟට නල්ල කන්නේද. හරියනම් අපි නල්ල කන්නේට ආවා. මේ පාර අපේ කොඩි ගැලවීමේ කටයුත්ත වෙනුවෙන් සෑහෙන මාසයක කියන පර්මිෂන් ගන්න. මාසුන ප්‍රියංග නංගිටත් ඒ වගේම චම්පක නිරෝස් සහෝදරයාට ඊළඟට එරත්නේ පැත්තෙන් අවසර ගන්න උන කුරුවිට ප්‍රාදේශීය ලේකම් සහ නල්ලතන්නියෙන් ගන්න උන නෝවුඩ් එකේ ඒ ශීලම මහත්ම මහත්මීන්ටත් ස්තුතිවන්ත වෙමින් අපි දැන් නල්ලතන්නියට හවස 2 පහුවෙලා එහෙනම් අපි කොළඹ බල පිටත් වෙනවා. ආයි හම්බෙමු අවාරේ ඊළඟට කොඩි සරසිල්ලේදී. සැර ඕන නම් රට සම්මුලක් තියෙනවා. නියමයි. සැර ඕනෑට කට්ට සම්බෝල. කවුරු ඩබල් දාගෙන නැහැ. හරියනම් අපි කන්න ගන්නවා මාම කඩේ සුපුරුදු පරිදි. හැමදාම කෑම කන්නේ මාම කඩේ. අදත් මාම කඩේ. උඩදී කෝල් එකක් දුන්න පැයකට වගේ කලින්. එයා ලෑස්ති කරලා තියෙන ඒකට ඔක්කොම.